ශ්‍රීපාදේ තියෙන පාරවල් 6ක්. එකක් රත්නපුරෙන්. එකක් කුරුවිටින්. එකක් නල්ලතන්නියෙන්. මේවා පහ තුනක් අයිති. ඊනියක්කේ ශ්‍රී ලංකා ට්‍රිප් මාස්ටර් එකෙන් ඇවිල්ලා. ශ්‍රීපාද මහමළුවට ගොඩ වෙන්න තියෙන ඓතිහාසික අගයෙන් අනුවන ප්‍රධානම පාර තමයි රත්නපුරා පාර කියලා කියන්නේ. මේ පාර සෙසු පාරවල් වලට වඩා දිගින් වැඩි. ඒ හින්දා ගත වෙන කාලයද ටිකක් වැඩි. ඓතිහාසික ශ්‍රී පලාබද්දල රාජමහා විහාරස්ථානයේ මේ ඔබ පැමිණිලා සිටින්නේ. ශ්‍රීපාද වන්දනාවේ යන බැතිමුතුන් රජමාවත ඔස්සේ යනවා නම් මෙම විහාරස්ථානට පැමිණිලා ආශිර්වාද ලබාගෙන යන පුණ්‍ය භූමිය තමයි පලාබද්දල ඓතිහාසික රාජමහා විහාරස්ථානය කියලා කියන්නේ. පතිරාජ පිරිවෙන, ඒ වගේම සිදත් සංගරාව, සද්ධර්ම රත්නාවලිය වැනි ඉතා උතුම් පොත්පත් ලියූ ස්ථානය තමයි පලාබද්දල විහාරස්ථානය කියලා කියන්නේ. සමනල අඩවි අභය භූමියට අයත් සුභා සොඳුරු හුදකලා සිරියාව මැනවින් අත්විඳින්නට මේ පාර තරම් හොඳ පාරක් තවත් නැහැ. මහා ඇලෙක්සැන්ඩර් දුටුගැමුණු රජුගේ තේරපුත්තාභය යෝධයා දීඝජන්තු, පළමුවන විජයබාහු, පළමුවන පරාක්‍රමබාහු, නිශංක මල්ල, දෙවන පරාක්‍රමබාහු වගේ රජුන් හා රාජ්‍ය ප්‍රසාදීන් වගේම නාවික යාත්‍රාකරුවෙකු වූ සින්බෑඩ්, ඉබන් බතුතාද, වේල්ස්, හෙන්රි, මාර්ෂල් හා ජෝන් ඩේවි වගේ ගවේෂකයින්ද රත්නපුරා පාරේ අසිරිය විඳලා තියෙනවා. මේ පාර රත්නපුරේ ඉඳලා මල්විල හා ගිලී මලේ පහු කරලා ඓතිහාසික පලාබද්දලට සේන්දු වෙනවා. කීතරක් ශ්‍රීපාද ඇවිත් තිනද? දැන්ට 37 වතාව. 37 වතාව. මේ පවනෙල්ල ගෙවල් කීයක් විතර තියෙනවද? 150. මහනගර සභාවේ සමස්ත කාර්ය මණ්ඩලය සියලුම නිලධාරීන්, සේවක මහත්මයාත්මීන් ඔක්කොම එකතු වෙලා ඉතාමත්ම භක්තියෙන් යුතුව මේ වැඩසටහන මේ දන්සල කරන්නේ. පොල්රොටි දන්සල 10 වෙනි වරට තමයි මේ මේක තමයි කුණුදිය පර්වතය කියන්නේ. මේක ලස්සන පේන්නේ පවනැල්ලට. 1870 පොතක් ලියන විලියම් ස්කීන් මහත්මයා කියන්නේ මේක උණු දිය පර්වතයේ පස්සේ කුණුදිය පර්වතය වුණා කියලා. ඒත් ජනප්‍රවාද ඉන්නේ මේතන ගැරන්ටි ගුණක් තිබුණ නිසා, කුණුදිය පර්වතය නිසා එතන බුදුරයන් වහන්සේ ශ්‍රී පතුල තබන්නේ නැතුව සමනල කන්දර වැඩියා කියලා. තාත්තේ කොහොමද මේ ගම හැදුනේ? මේ ගම පවනල්ල කියලා හැදලා තියෙන සීතල නිරන්තරයෙන්ම හමන සීතල සුළඟත් එක්ක තියෙන සීතල සුළඟත් එක්ක පවන් ගහනවා වගේ සුළං පැල්ල එක්ක එන හින්දා තමයි මේ පවනැල්ල වෙලා තියෙන්නේ. ඒතර ඔයාගේ නම මොකද්ද? මගේ නම MK පේමසිරි. මේ ගමේ තමයි පදිංචි. පවනැල්ල MK පේමසිරි නේ. මේක දොරණ කඩේ. උඩට දොරණ ගහක් දැවැන්ත දොරණ ගහක් මෙතන තිබුණා. ඒ දොරණ ගහ යට හැදුනා කඩයක්. ඒක දොරණ කඩේ. නමුත් කාලයක් යනකොට දොරණ අන්තිම දොරල වෙලා දැන් දොරල කඩේ කියලා තමයි මම නම් පුරේ තියෙන දොරල කඩේ කියලා. මෙතන මේ දැවැන්ත ඒ දොරණ ගහේ තෙල් ගන්නේ විහාර චිත්‍ර කර්මාන්තේ විහාරයේ චිත්‍රාන්තින්න තෙල් අවශ්‍යයි. මේ තෙල් වල තමයි ඡායන් දිය කරන්නේ. ඒ තෙල් ගන්න මේ දොරණ ගහේ. දොරණ ගහේ කකුලක් කපලා ඒක අපිට ගින්දර දාපුවාම මේක දැවැන්ත පාරිසරික හානියක්. කොකොටිය කන්ද කියලා එකක් ඉස්සර තිබුණේ නැහැ. 2000 මං එනකොට මෙතන තිබුණේ කොකොටිය කන්ද කියලා එකක්. මොකද මෙතන පාර හරහා ලොකු කොකොටිය කන්දක් වැටලා තිබ්බා. ඒක උඩිනුයි යටිනුයි රිංගල උඩින් පැන තමයි මිනිස්සු එහෙම ගියේ. කඳ කියන එක ඉංග්‍රීසියෙන් ලියන එකට
KANDA කියලා ලියවෙන හින්දා ඒක ආයේ සිංහලට පරිවර්තනය වෙනකොට කන්ද කරගෙන මේවා බොහොම වැරදි වැඩ. වැඳලා බහින මේ නඩේට සුමන සමාන් දෙවි පිහිටයි. මට පල්ලෙයා කඩේ කොපි කරගන්න නෑ අසේ අඩේ උන්ගා තොලිට කොම් පාරවන දොරල කඩේ ඉඳලා පඩි 7-800ක් උඩට නැංගාම හොඳ නවාතනක් හම්බෙනවා. දිග අම්බලමක්. මේ පාරේ තියෙන දෙවන අම්බලම. ලීනි හෙලේ අම්බලමේ නතර වෙලා බුද්ධියගෙන කාලා බීලා යන අයත් ඉන්නවා. මෙහිදී වැඩි දෙනෙක් බොන්නේ කෝපි හදාගෙන අග්ගලයකේම කාලා. Things Seen in Ceylon ග්‍රන්ථයේ ලියන විලියම් ස්කීන් මහත්තයා කියන්නේ මෙතන 1870 වෙදිත් කඩයක් තිබුණා කියලා. මේක තමයි ලිහිණිගල් දෝව කියන්නේ. ඒක අතිශයින් ප්‍රපාතාකාර බැවුමක්. මේකෙන් වැටුනොත් එහෙම ආයේ ජීවිතේට ගොඩ එන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා බොහොම පරිස්සම් වෙන්න ඕන තැන. අන්න ඒ නිසා මේ වාගේ අවදානම් තැන්වලදී තමන්ගේ ජීවිතය ගැන, ජීවිතේ වටිනාකම ගැන මේක තමයි ලිහිණි හෙළ. මේ ලිහිණියේ තියෙන අම්බලම මේක. ඒක පුරාණ එකක්. මේකට ලිහිණි හෙළේ අම්බලම කියලා කියන්නේ. ඉස්සර කාලේ වන්දනාවේ ආපු අය මේ ස්ථානේ පියාගෙන කාලා නිදාගෙන රෙස්ට් කරලා විවේක ඇතුව තමයි මනුව නගින්නේ. බහින අය මෙතනදී උයාගෙන යන කාලේ ඉස්සර නිදාගෙන බොහොම ඉගෙන තෙහෙට්ටුව නිවාගෙන තමයි මෙතන තමයි ලිහිණි හෙළ. ලිහිණි හෙළ කියන්නේ ලිහිණි ගල් දෝව කියලා මෙතෙන්ද කියන්නේ. මේ ලිහිණි ගල් දෝව කියන්නේ අතිශයින් ප්‍රපාතාකාර බැවුමක්. මේ බැවුමත් එක්කම තියෙන කන්දක්. ඒ කන්දේ වදින අපි කතා කරන හැම වචනයක්ම ඒ කන්දේ වැදිලා ආපහු එනවා. ඩෝංකාරෙන්නේ. ඔව් ඉකෝ වෙනවා. අන්න ඒ නිසා මෙතෙන්ට කියනවා ලිහිණි හෙළ කියලා. මේකෙදි වෙන්නේ ලිහිණි කියලා කාන්තාවක් පුරාණේ මේ තීන්ති වැටෙනවා. වැටලා මැරෙනවා. එයා සීරි හානි කරගත්තද වැටුණද කියලා කවුරුත් දන්නේ නැහැ. නමුත් එයා වැටලා මැරලා දින නිසා මේ ලිහිණි අක්කාගේ වෙනුවෙන් තමයි මේ කොහොම හැම වෙන වැඩි මෙතෙන්ට ගිහිල්ලා ලිහිණි අක්කේ ලිහිණි අක්කේ එයාට මොකද වුනේ? ලිහිණි අක්කේ ශ්‍රී ලංකා ට්‍රිප් මාස්ටර්ට ගෙනියවිලා ලීනියක්කට යන්නම් කියලා නඩේ ඔක්කොම එකතු වෙලා කරුණා කරන්නේ කටු කිතුල වංගුව ඉසව්වට. මේ ඉසව්ව හැමදාමත් කටු කිතුල් ගස් වලින් වැහිලා තියෙන හින්දා තමයි කටු කිතුල් වංගුව කියලා කියන්නේ. මේ හරියට කියන්නේ කටු කිතුල කියන්නේ. ඔව් කටු කිතුල කියන්නේ ඉස්සර කටු කිතුල් ගස් ගොඩාක් මේ හරිය තිබිලා තියෙනවා.
දැන් මේ අර අඟට තියෙන කටු කිතුල් ගහ. කටු තියෙන කිතුල් ගහ කියන්නේ. ඒ හින්දා තමයි කටු කිතුල කියලා කියන්නේ. මම ත්‍රිපාදේ පාරවල් 6ක් තියෙනවා කියන්නේ. ත්‍රිපාදේ තියෙන පාරවල් 6ක්. එකක් රත්නපුරේ. එකක් කුරුවිටින්. එකක් නලතන්නේ. මේවා පහතුනක් සහිත පාරවල්. මේ පාරවල පොලිසිය තියෙනවා, විදුලි පහන් තියෙනවා, එතකොට ජල පහතුකම් තියෙනවා, අම්බලම් තියෙනවා, නතර වෙන්න පුළුවන්, කඩවල් තියෙනවා, කෑම කන්න පුළුවන්. නමුත් කැලෑ පාරවල් තුනකුත් තියෙනවා. එකක් රාජමලේ මරේ ස්ටේට් එකෙන්, අනිත් එක ජර්මනිකල මාලිගොඩෙන්, අනිත් එක මූක්කුවත්ෙන්. දෙහින කන්නේ මූක්කුවත්ෙන්. අන්න ඒ පාරවල් තුනේ කිසිම පහතුකම් නැහැ. ඒවා කැලේ අතිශයින්ම කැලෑ පාරවල්. මේ දිනේ පාරවල් 6 හැදිලා තියෙනවා. මේ පාරවල් 6ෙන්ම යන්න වාසනාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයාලා කොහෙද? තංගල්ලි. රන්නේ. මෙහිඳලා දාවේ? කොහොමද ආවේ? වැන්නේ. වැන්නේ රත්නපුරේ තියෙන ආහාර තියෙනවා. හරි හරි. අපේ නැස. හොඳයි. ඊ කීයටද ගොඩුනේ? අපි එකමාරට ගසර. එකමාරට. ඔව් මළුවට යනකොට හතරමාර. අය පොඩ්ඩේ ඉලින් ගිය යාළුවොත් එක්ක. එකමාරට ඉඳලා හතරමාරට ගියාද මළුවට? ඔයාලා හයි ස්පීඩ් ගිහින් තියනවනේ. එළිවෙන යාම හතරමාර. අයියෝ ආන්දර හතරමාරට. ඒක තමයි. යාළුවෝ වහන්සි උනානේ. තමරට එක්ක යන්න බැරි නැත් දාලා යන්න බෑනේ. ඔව්. ඒ ඔක්කොම එක්කන් ගියා ඉතින් අමාරු. ගෝණ තල්ල. ඉස්සර මෙතන ගෝණකුවේ තල්ලක් වගේ ලස්සනට කළු ගලෙන් හැදිච්ච තැන. ඒව සම්පූර්ණයෙන්ම කඩලා පාර හදලා. කවුරු මේවට උපදෙස් දුන්නත් දන්නේ නැහැ. ඒ සුන්දරත්වය අද නැහැ. මේක තමයි අලි වංගුව කියන්නේ. ඉතින් මෙහාට අලින්ට යන්න බෑ. මේ අලින් ගැවසෙන තීරුවක් තියෙනවා. ඒ අලින් ඉන්න තීරුවෙන් උඩට යන්න බැරි වෙද්දී තමයි මෙතන. ඒක අලි වංගුව කියලා කියන්නේ ඒක. මේ ඔය ගජමන්සල අම්බලම දිහායින් උඩට යන්න බෑ. ඒ වගේ මේක එක තීරුවක තමයි අලි ඉන්නේ. ඉතින් උඩට යන්න බෑ. මේක මං තමයි තමයි. සුනිල් දියදාරා නානිල් කඳුමනහාරා දුලිය පිරිලා මල්මල් දිවිලා සිත අලවයි යස අලවයි දියදාරා නානිල් කඳුමනහාරා දුලිය පිරිලා මල්මල් දිවිලා සිත අලවයි යස අලවයි සරණේ කවි කියලා ධර්මරාජ කල නැගලා ගිත්තම් පානේ ගිත්තම් කරලා මහගිරි නඹ පසු කරලා සරණේ කවි කියලා ධර්මරාජ කල නැගලා ගිත්තම් පානේ ගිත්තම් කරලා මහගිරි නඹ පසු කරලා යම් අනිකට යම් සුමන සමන් දෙවි පිහිටලා දුනි සිරිපාතේ දුරස් වීදේ සමාන කුත රජාගේ අපනියයි රමණීයයි සිතසුනියදාරා නාටිල් කඳුමනහාරා දුලිය පිරිලා වනමල් දිපිලා සිත අල පලාපද්දල ඉඳලා පඩි 4100ක් උසින් තමයි දැන් ඉන්නේ. මේකට ඉස්සර කිව්වේ ගැට නිටුල කියලා. නමුත් ඒක කොහොම හරි දැන් අද ගැට නිටුල වෙලා. නිටුල කිව්වහම ඒක තේරුමක් නැහැ. ගහක විශාල ගහක පිළිකාවක් වගේ ලොකු ගැටයක් තිබිලා තිනවා. ඒකයි ගැට නිටුල කියලා කිව්වේ. ඒක අද ගැට නිටුල වෙලා. කොහොම හරි මේක හරි ලස්සන දර්ශනීය ස්ථානයක්. ඈත කඳු අරල්ල ලස්සනට පේනවා. ඒ වගේම මෙතන අම්බලමක් නැති කඩයක් ආපනශාලාවක් පමණක් තියෙන ස්ථානයක්. අර කටු කිතුල් වංගුවේ තිබිච්ච කටු කිතුල් ගස් මෙහෙත් තැන තැන දකින්න ලැබෙනවා. ඒ වගේම අර අන්දක උඩට යන්න ගස්වල උස ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. මෙතෙන්ට තමයි කොඩිය කියලා කිව්වේ ඉස්සර. ඒත් දැන් කියන්නේ කොඩිය කියලා. කිසිම තේරුමක් නැති නමක් හදාගන්න. ඉස්සර මෙතන තිබිච්ච කඩේ
තිබුණේ පොල් රොටුයි, ඕමියුසුයි, බතුයි විතරයි. ඒත් අද කොත්තු රොටි, පරාට වගේ දේවලුත් තියෙනවා. සුදු මහත්තුරු රට අල්ලගෙන කෑවා කියලා සමහර දුස් කීවට රටේ වපසාරිය මැනලා දුන්නේ ඒගොල්ලෝ. මේ අන්ත අසීරුකාරී කරන්න ඒගොල්ලෝ උස් කඳු මුදුන් වල කොඩිය ගහලා තියෙනවා. මූලික බිමි ගන්නවා. රත්නපුර පාරේ මීටර 1500ක් ගිය තැන කොඩියක් ගහලා තියෙනවා. කොඩිය හෙලෙන් පස්සේ තියෙන්නේ නිම්නයක්. ඒ හින්දා පාර වැටිලා තියෙන්නේ පල්ලටම බැහැගෙන යන්න. මේ නිම්නය දිගේ පුංචි දිය පාරක් ගලාගෙන යනවා. මෙයා තමයි කළුගං පැටියා. වර්ෂා කාලෙට රත්නපුරේ පැත්ත යට කරගෙන ගලා යන්නෙත් මෙයා තමයි. කුරු ගංගාව පටන් ගන්නෙත් මේ ඉසව්වෙන්මයි. ඒ හින්දා මෙතැනට දිය බෙදුම කියලත් කියනවා. මේක වල්හලි ගැවසෙන සීමාවක්. ඉස්සර මෙතන අම්බලමක් තිබිලා තියෙනවා. ඒත් ඒක අද නටබුන් වෙලා. මේ අම්බලමේ නතර වන මිනිස්සු අද්භූත විදිහට මැරෙන්න ගත්තලු. සර්ප විෂයෙන් කියලාත් කියනවා. ඒ කොහොම වුණත් මේ අම්බලමට ගජමන් නෝනත් ආවා ගියාලු. එයාගේ නමින් ශ්‍රීපාදේ බාරව හිටිය කොරතොට ධර්මාරාම හාමුදුරුවෝ මේ අම්බලම කළා කියලාත් කතාවක් තියෙනවා. කොරතොට ධර්මාරාම හාමුදුරුවෝ එයාගේ මේ ගජමන් නෝන කවි ශාස්ත්‍ර ඉගෙන ගන්න හින්දා එයා වෙනුවෙන් මේ අම්බලම හදන්නේ. මේ අම්බලේ නම ගජමන් නෝන අම්බලම කියලා කියන්නේ. නමුත් කාලයක් ගියාම මේ අම්බලේ මේ නතර වෙන අය ජීවිතේ මැරෙන්න පටන් ගත්තා. සර්ප විෂයෙන්. හරි මොකක් හරි ඒකකින් මැරෙන්න පටන් ගත්තා. සර්ප විෂයෙන් කියලා කියන්නේ. ඒකින්ද මේ අම්බලමේ කිසි කෙනෙක් නතර වෙන්නේ නැතුව අතාරිනවා. අන්තිමට මේ අම්බලම අද මේ දරායලා මේ තත්ත්වෙ තියෙන්නේ ඒකයි. ගජමන් නෝන අම්බලම කියන්නේ ගෙත්තම් පානට මුනි රජ වැඩලා පිළිසන් දිවි සන් ආසන කරලා ඉති කටු නූලක් ගෙන සප යාලා ගෙත්තම් කර මුනි රජ පිටි පාලා. මෙහෙම ගොඩාක් දුර කරුණා කරලම ලොකු ගල්තලාවක් උඩින් කිරිසුදු දොලක් ගලාගෙන යනවා. සීත දොල කියන්නේ මේකට. කෝඩුකාරයෝ, කිරි කෝඩුකාරයෝ, දඬු කෝඩුකාරයෝ මෙතනදී ගෙත්තම් කරනවා. ධර්මරාජ ගලේ නැගී ගල්පඩි ගනිමින් ධර්මරාජ ගලේ නැගී ගල්පඩි ගනිමින් උන්තරණේ පිහිට සිතාලා සන්තෝෂිනේ පිටත් වෙලා පිහිටෙන් සුමන සුරින්දේ සිටු පැහැදේ උනිනන්දන සිරිපාද වදින්සී. සීත ගඟුල ප්‍රධාන සිරිපා පාරවල් තුනේම සීත ගඟුල ගානේ තියෙනවා. ඒත් ඔරිජිනල් සීත ගඟුල තියෙන්නේ රත්නපුර පාරේ. ධර්මරාජ ගලේ ඉඳන් පල්ලට බැහැලා ආයෙත් උඩට කරුණා කරපුවාම ලොකු ගල් තැන්නක් හම්බ වෙනවා. මේකට තමයි ගල් පොත්ත කඩේ කියලා කියන්නේ. මේ කඩේ ළඟින් සීතල ගඟුලක් ගලාගෙන යනවා. සුදුම සුදු පෙන පිඩු හද. මේකට තමයි සීත ගඟුල කියලා කියන්නේ. ඉස්සර මේ පාරෙන් සමන් දෙවියන්ගේ දේව ප්‍රතිමාව මළුවට වැඩම කරනකොට
කහ දෙහි එක් කරලා සඳුන් කුඩු වලින් ප්‍රතිමාව පේ කරන්නේ මෙතන. සුනිල් දියදාරා නානිල් කඳුමනහාරා දුරිය පිරිලා මනමල් පිපිලා සිත අලවයි යස අලවයි දියදාරා නානිල් කඳුමනහාරා දුරිය පිරිලා මනමල් පිපිලා සිත අලවයි. සීත ගඟුල පහු කරලා තවත් පඩි 7-800ක් උඩ නැග්ගාම තියෙන හීන් ගඟුල. හීන් ගඟුලදී තමයි සිරිපාදේ ලස්සනටම පේන්න පටන් ගන්නෙ. කොච්චර ලස්සනට පේනවද කිව්වොත් එහෙම මළුවේ තියෙන ගොඩනැගිල්ල වහලේ හිටම් පේනවා. මෙතනදී තමයි ඇඟේ විඩාව සම්පූර්ණයෙන්ම තුරන් වෙලා ගිහිලා පුදුමාකාර පහන් සිතුවිලි පහළ වෙන්නේ. හැරමිටි පාන රත්නපුරා පාරේ තියෙන හොඳ නිස්කලංක තැනක් තමයි හැරමිටි පාන කියන්නේ. මෙතනදී මේ පාරේ යන හැමෝම හොඳට විවේක අරගෙන යනවා. මොකද අම්බලන් දෙකක්ම තියෙන හොඳ ඉඩකඩ තියෙන හොඳ තැන්නක් හින්දා. හොඳ කඩේකුත් තියෙනවා, පොලිසියක් තියෙනවා, ඉස්පිරිතාලයක් තියෙනවා. කුරුවිට පාර රත්නපුර පාරට සම්බන්ධ වෙන මෙතනදී හැරමිටි පාන තවත් සුවිශේෂ වෙන්නේ මෙතෙන් ලස්සනට මළුවේ තියෙන ගොඩනැගිලි පේන්න පටන් ගන්න හින්දා. හැරමිටි පාන පහු කරගෙන මැහැල්ල මල කඳුරට එනකට හොඳටම හවස් වෙලා. හරිම මහන්සියි. කකුල් දෙකක් නෑ වගේ දැනෙන්නේ. මීදුම් සලු අස්සේ හැංගිලා කඳුරාජයේ බී බලනකට ඒ අමාරුව නිකම්ම පහ වෙලා යනවා. හරිම සුන්දරයි. ඇහැල කණුවයි ආණ්ඩිය මල තැන්නයි පහු කරගෙන හුලං කපොලටයි අහස් ගව්වටයි එනකට හොඳටම අඳුර වැටිලා. ලයිට් වෙල් වලින් ආපු පාර ලස්සනට පේනවා. 7ට විතර ඇති. දැන් මේ හරිය කරුණා කරන එක ලේසි නෑ. ඉස්සර නම් අන්තිම අමාරුයි. ඒකයි ඉස්සර ගේ දොර ඉඩ කඩන් ලියලා දීලා ආවා කියන්නේ. ඒ තරම් භයානකයි. කියලා නිම කරන්න බැරි මහා වෙහෙසකාරී ගමන පැය 12කින් විතර නිමා කරගෙන මහගිරි දඹේ නැගලා මළුවට කරුණා කරපුවම හිතට දැනෙන පුදුම සතුටක්. ගතේ තිබුණු සියලු අසීරුකම් හිතෙන් රිංගලා සීතල සුළඟට මුසු වෙලා පාවිලා ගියා වගේ දැනෙන්නේ. සම්මා සම්බුදු අමා මෑණියන් වෙනුවෙන් කරපු මහා වන්දනාවේ අවසානයේ ළමුනහම දැනෙන ඒ සතුට අප්‍රමාණයි. සිද්ධාර්ථ තවුසන් බුද්ධෝත්පත්තිය ලබන්න මීට වඩා කොයි තරම් අසීරු කඩයින් පහු කරන්නේ නැද්ද? උඩමළුවට කරුණා කරලා සිරිපතුල වන්දනා කරපුවාම ඒ හිතේ තිබුණු සියලු දුක් වේදනා පාවෙලා ගියා වගේ දැනෙන්නේ ඒකයි. ශ්‍රීපාද ස්ථානයේ භාරව හිටපු සියලුම නායක හිමිවරුන්ටයි මේ වෙනුවෙන් අප කැප වෙලා වැඩ කරපු සියලුම අයටයි පින් අනුමෝදන් කරන එක මෙහි වන්දනා කරන සියලු වන්දනාකරුවන්ගේ පරම යුතුයකමක් කියලා මට හිතෙන්නේ මේ අවස්ථාවේ.